ඒතර අහනවා ළමයි අවුරුදු උත්සවයක් නැද අවුරුදු උත්සවයක් කරමුද කියලා. හරි. අවුරුදු උත්සවයක් කරන්න වෙයිද ජීවත් වෙන්න වෙයිද දන්නෙත් නැහැ ඉස්සරහට. හරි. දැන් ඕගොල්ලෝ එහෙම පාරවල් වලදී මුකුත් එහෙම බස් මුකුත් ප්‍රශ්න නැද්ද? ගෙවල් දොරවල් වල නිකන් එහෙම දැනෙලා නැද්ද දෙමාපියන්ට මොකක් හරි තෙල් ප්‍රශ්න තියෙනවා ඒ වගේ මොකද එහෙම නැහැ. හරි. අවුරුදු උත්සවයක් බලමු තියන්න පුළුවන්ද කියලා ඒක වෙනම කතාවක් මම මේ කිව්වේ. අපිට දැන් මේ එහෙම ඉස්සරහා ගැන එච්චර කල් කියන්න බෑ. හරි. අතරම ප්‍රශ්නයක් තියෙන තෙල් ප්‍රශ්න ටිකක් තියෙනවා. අපිට ආයතන පවත්තන්න නැද්දි ප්‍රශ්න තියෙනවා කොරෝනා එකේත් ඔය එළියෙන් බලනකොට තව ප්‍රශ්නයක් එනවා. යන්නේ ප්‍රශ්නෙට අමතරව ජෙනිය දුවන්න බෑනේ ඩීසල් ප්‍රශ්න එනවනේ. මොනවා හරි කරලා ගත්තත් ඊළඟට අන්තිම සීරියස් කතාවේ කොනට ගියාම ජෙනරේටර්ස් වගේ ඒවට මේ ඩීසල් ගන්න අමාරු වෙනවා. හරිද? ගිය අවුරුද්දේ හෙන දුකක් ඉඳලා හෙන දුක් ඉඳලා එහෙම කරලා හොයාගන්න කට්ටිය යවලා පැය ගණන් තියලා ඉතින් කරදරයක් ඉතින් අපේ නම් මේ සෝල හරි දෙනවා ටිකක් මොකක් හරි අර පෙරුගත ඔන්ලයින් පන්තියක් හරි කරන්න පුළුවන් නමුත් අර ෆිසිකල් පන්ති වලදී කාලයක් කියන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ මං කියන්නේ දිගට ගියොත් එහෙම රටේ ප්‍රශ්න තිබුත් මට විතර නෙමෙයි වාට යන්නේ ප්‍රශ්න ටිකක් එනවනේ හරි එහෙම ප්‍රශ්න තියෙන බලමු අවුරුදු 20ක් තියන්න පුළුවන්ද කියලා නිකන් අහන්නේ අවුරුදු 20ක් තියෙන කැමති අද සම්මත නවංකව අද බලන්න එහෙම තිබ්බම එනවද ඇත්තටම හරි අවුරුදු 20ක් තිබ්බම සමහර එන්නේ සමහර ට්‍රිප් යනවා වගේ ට්‍රිප් යමු කියලා ඔක්කොම ප්ලෑන් කරනවා හරිද සමහර එහෙම නෙමෙයි මෙහෙම යමු අර සම්පූර්ණ ලොකු සාකච්ඡාවක් දානවා ට්‍රිප් එක යනකොට එකෙක්වත් නැහැ හරිද වට තේරෙනවා කැම්පස් යන කාලේ එහෙම තේරෙයි ප්ලෑන් කරන්න ඉන්නවා 60ටමාරක් යනකොට නෑ අරෝට අර හේතුව මොකට හේතුව මොකට බඩේ අමාරුවා හරිද මොකක් හරි වෙලා යනකොට ඉන්නේ අර 20ක් ඉදිරියට හතර දෙනා උන් කෝකටත් යනවා උන් ත්‍රිපුත් යනවා මලගෙදරත් යනවා කණ්ඩ යන්නෙත් උන් ටික টয়ලට් යන්නෙත් එකට උන් ටික ඒ හතර තමයි හැම අකුලටම ඉන්නේ අනිත් උන් නෑ ඒ කිට්ටුවේදී වැඩ ඔව් දැන් ඔයාලටත් එහෙම පන්තියවත් සෝ බිසීනේ වැඩනේ හරිද ඒ වගේ බලමු මොකක් හරි ඒ වෙනකොට තත්ත්වය බලමු තව 30 සතියක් විතර යනකොට ඒතකොට මේකේ තත්ත්වය අපිට තේරෙන්නේ නෑ මේක සාමාන්‍යකරණය වෙන්නත් පුළුවන්. දන්නේ නෑ. එයා බය වෙලාම ඉන්න අනේ කතා ගන්න එපා. සාමාන්‍යකරණය වෙන්නත් පුළුවන්. ඔවුල් වෙනත් පුළුවන්. මොකද ඔය උතන ට්‍රෙට් එක ගන්න දෙන්නේ. ඒකත් එක්ක මම එදත් කියන්නේ නැති නිකන් කියන්නේ. ඔය ඇමරිකාව ඉරානට ගැහුවා කියන එක නෙස්ටික වැඩපිළිවෙල සම්බන්ධවම දෙයක්ුත් නෙමෙයි කාටත් තේරෙනවා. තෙල් සම්බන්ධම දෙයක්ුත් නෙමෙයි. අතීතේ ඉඳන් ඇමරිකානු මුදල් ලේකකගේ මම එදත් ඔක සමානට කිව්වත් දන්නේ දැන් ලෝකේ අපි ගොඩක් ගනුදෙනු කරන්නේ USD වලින් ලෝකේ තෙල් ගන්නේ මේ ඇමරිකානු ඩොලර් වලින්නේ මේ කාලෙක ඉඳන් ඒ ඇමරිකානු ඩොලර් කියන මුදල් ලේකකයත් සම්බන්ධවත් චීනය වගේ රටවල් වල නැග්මත් එක්ක ප්‍රශ්න ටිකක් තියෙනවා එතකොට අතීතයේදී කියන්නේ රත්තරන් වලට උනත් USD මාරු කරන්න පුළුවන් ලේසියෙන් රත්තරන් වගේ මාරු කරන්න පුළුවන් දෙයක් ඊට පස්සේ පහු වෙනකොට ඔය පහුගිය දවස්වල තිබ්බා මම ගොඩාක් දන්නේ නිකන් මේ කියවනකොට අපි දන්නවා මේ චයිනා බ්‍රසීල් වගේ රටවල් කීපයක් එකතු වෙලා වෙන මුදල් ඒකකයක් ගේන්නත් ඒගොල්ලෝ අතර අදහසක් තිබ්බා. එතකොට එහෙම අදහසක් සමාජයේ තිබුණා මෙන්න මේක කර. ඒවත් එක්ක ඒව ලොන්ග් ටර්ම් නේ අපි හිතන්නේ ළඟනේ එහෙම නෙමෙයි ලොන්ග් ටර්ම් අවුරුදු ගාන තිස්සේ ඒවා දැන් අපිට මාධ්‍ය වලින් දැනගන්න හම්බෙනකොට මේ අපි 2025 තොරතුරක් දැනගන්නකොට බුද්ධ්‍යංශ බගින්නවා කියන්නේ 2015 විතරනේ කියන්නේ. අපි දැනගන්නේ සාමාන්‍ය මාධ්‍ය වලින් ඔයගොල්ලෝ මොකුත්ම දන්නේ නැහැ සමහරට. අපි යම් ප්‍රමාණයක් දන්නවා. ඒ දැනගන්නෙත් මාධ්‍ය වලින් කියලා ටිකක් එහෙම මෙන් බලලා ටිකක් යද්දී අපි දැනගන්නේ. අර වගේ බුද්ධ්‍යංශ දැනගන්නේ මේ වෙන කාලයකට කලින් ඉඳන්නේ. ඒකට එහෙම දැනගත්තා මේ ඒකත් එක තමයි තියෙන්නේ. දැන් වෙනකොටත් අර ගිය සතියේත් මම කිව්වේ. ගිය සතියේදී මාලදිවයින ප්‍රතික්ෂේප කරා ඊශ්‍රායලයත් එක්ක ගනුදෙනු කරන එක. මොකද මාලදිවයින කියන්නේ තනිකර ටුවරිසම් මත දුවන රටක්. ටුවරිසම් මත දුවන රටකට සාමාන්‍යයෙන් හිතුවාම තව රටක් රිජෙක්ට් කරන්න බෑ. ඇයි? ඒ මිනිස්සු වෙනවා අපි ඒගොල්ලෝ පොඩි රටක්නේ. ලොකු රටක් නෙමෙයිනේ. අපි වගේ පොඩි රටක්නේ. ලොකු ආර්ථිකයක් තියෙන රටක් නෙමෙයිනේ. ලොකු ආර්ථිකයක් තියෙන රටකට අනිත් එක්ක සවයි වෙලා ඉන්න පුළුවන්. මම ඕන දෙයක් කරගන්න කියලා අපිට හිටියයි. නමුත් අපිට එහෙම බෑනේ. මාලදිවයින ඒ වගේ බංග්ලාදේශෝම ප්‍රශ්නයක් ආවා. ඒගොල්ලොත් ඊරානේ පැත්තට ටිකක් නැමුණා. නමුත් අර අපි දන්නේ නැහැ මේක ওই පැත්තට නෑ. මොකද අර ඒගොල්ලෝ මං හිතන්නේ මට තේරෙන විදිහට මට තේරෙන්නේ නැහැ. ලොකුට මට තේරෙන විදිහට ඒගොල්ලෝ අනිත් මේ අරාබි කලාපේ රටවල් වලටත් ඇටැක් කරන ඒගොල්ලන්ගේ තෙල් එකට ගියොත් ඒගොල්ලෝ මෙහෙට ගහනවා. ඉතින් මේ පැත්තේ ඇති සමහරගේ දෙමව්පියෝ දන්නවා ඇති දැන් ඩුබායි වගේ වේ අර මොකද ඒ තියෙනවනේ ෆයිනෑන්ෂල් සෙන්ටර් කියලා අර මොකද බැංකුව නම් මනම් තියෙන එක සෙන්ටර් එක සිටි එක තියෙන්නේ. ඒ සිටි එක මේ වෙද්දි ගොඩක් ඒවා වහලා තියෙනවා. HSBC ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුව ඔක්කොම විත්ඩ්‍රෝ කරලා තියෙන නිවාඩු දීලා මේ ඩුබායි වල සහ ඒ බැංකු පද්ධතිය ඔක්කොටම දැන් වෙදි ගැටලුවක් කරලා තියෙනවා. ඒ රටවල ලොකු ආර්ථිකයක් දුවන රටවල බැංකු පද්ධතිය කඩාගෙන වැටෙනවා කියලා කියනකොට ඒ රටකට ප්‍රශ්නයක්. ඒ නිසා මේක අනිත් දැන් ඒ අරබුදේ අනිත් රටවල් වලට දැනෙන්න ආරම්භ වෙනවා. අපිටත් යම් ප්‍රමාණයක් දැනෙන්න ආරම්භ තියෙන්නේ. ඒ අපි නෙමෙයි අනිත් තෙල් නැති හැම රටකටම මේක දැනෙනවා. ඒ නිසා ඒක මොන පැත්තට යයිද දන්නේ නැහැ. අපේ පැත්තෙන් අපි පුළුවන් තරම් තියාගෙන පන්තිය කරනවා. නමුත් ඔයාගේ පැත්තට ගත්තත් ඒකනේ තියෙන බලමු අවුරුදු 20ක් කියන එක තියන්න පුළුවන් වුණොත් තියමු. ඒක දන්නේ නැහැ.
අර ඒකේ පොඩි මට ප්‍රායෝගිකව තියෙන ප්‍රශ්නයක් තමයි හැම අවුරුද්දේම මොකද ඉන්නේ මම අර මගේ පැත්තෙන් පන්ති කරනකොට පන්ති කරගෙන යනවා. අර මට නිවාඩු දවස් දෙකක් හම්බ වෙන දවසක් එනවනේ. මං සාමාන්‍යයෙන් ඒ වෙලාවට ගෙදරින් පිට එමෙ යන්නවත් කැමති නැහැ. කියන්නේ අනිත් දවස්වල හැම වෙලාවෙම එළියට වැස්සාම ඉස්කෝලේ වැඩ කර කියන OB එකට මොකද ගියොත් එතනට වෙලා ඔහෙ ඉන්නවා. අර සමහර අය ගියා කියලා ඩුක් ගාලා එන ගියාම එතනට වෙලා අලවෙවි එරා එකට එනකන් හරි දෙක වෙනකන් හරි ඉන්න ගොඩේ ඉන්නවා. අර සාමාන්‍ය නිවාඩු දවසක් කියලා දැන් අවුරුදු වගේ ගත්තාම මගේ පැත්තේ පර්සනලි මම නිවාඩුව ප්ලෑන් කරන් ඉන්නවනේ. ඒ වගේ තැනකදී මම ඒකට වෙන කිසිම දෙයක් මේ දෙයක් දාගන්න කැමති නැහැ. දාගත්තාම මට පැයකට දෙකකට ගිහිල්ලා එනවා කියන එක මට මගේ නිදහසට පාඩුවයි. ඒතකොට මම අර දවස් 5ක් කරයක් කරලා නිවාඩුවක් තියාත ඒ දවස් 5ටම මම මොකක් හරි ප්ලෑන් එකක් ගහගන්න නිසා මම අර සම්පූර්ණයෙන් නිවාඩු දවසක් වෙන එකට කැප කරන්න කැමති නැහැ. මෙහෙම ඉන්න දවසකට මට ගැටලුවක් නැහැ. අර අවුරුදු සීසන් එක කියනවනේ. ඒ සීසන් එක අර 16 කියන්නේ 15 නෙමෙයි. ඔය 19 20 ඔය හරියට මට අර ෆ්‍රී එන කිසිම නිවාඩුවක් මම කැමති නැහැ සාමාන්‍ය පර්සනලි. ඒ කැප කරන්න. ගෙදරින් ළමයන්ට අපි ඔය දකින්න තියෙන්නේ බෑ. හරිද? එහෙම එකක් තියෙන බලමු. ඒකට කල්නෝනේ ඉතින් අවුරුදු ටිකක් කලින් කරන්න ඕනේ. කරන්න නම් පුළුවන්. බලමු ඉතින් කරනවා නම් ඔය ඉස්සරහම මොකක් කී කීටිය කරනවා නම් මට තියෙන ප්‍රශ්නේ තියෙන කොහොම කරද ගම්පහ පන්ති ළමයි කියන එහෙනම් අපිට එකක් කරේ නැහැ කියන එහෙම ගොඩක් කරන්න බෑනේ. හරිද? මොකද එකක්නේ කරන්න වෙන්නේ. අවුරුදු 20 දැන් කොමන් නැද්ද දැන්? අවුරුදු 20. ගොඩක් අය කරන්නේ නැද අවුරුදු 20? දැන් ගොඩක් ගුරුවරුත් කරනව නේද? මට ඊ අර අමලිසගේ එකකට ගියා. ඊට තවසර කෙනෙක්ගෙත් කිව්වා මේ අවුරුදු 20 දෙනස මෙන්න මේ දා එන්න කියලා කිව්වා. මොකද සමහර අය කරනවනේ. බලමු. මම පොඩ එකත් ඔළුවේ තියන් ඉන්න. හරිද? එහෙම දෙයක් පුළුවන්ද කියලා. තියනවා ඔයගොල්ලෝ හරහා තමයි කරන්නේ. ඔයගොල්ලෝ හරහා කියලා කියන්නේ මම මේ මුදල් පැත්තෙන් උදව් කරන්න. ඕගනයිසින් කැලේට ඔයගොල්ලෝ දායක වෙන්න ඕනේ හැබැයි. හරිද? ඔයගොල්ලෝ සහභාගී වීම විතරක් නෙමෙයි. හරිද? මුදල් පැත්තට අදාළ දේවල් ඔය මොනවාරි ග්‍රවුන්ඩ් බුක් කරන ඒවා, ඊටු දේවල් ටික මම මේවා කරන්න. මම කියන්නේ ඊටුවට ඇහෙනවද? ඊටුවට ඔයගලන්ගේ සහයෝගයක් ඕනේ. ඒ කැලල කරට අරන් කරන්න. එහෙම වයසක් තිබ්බනේ. එහෙම කරට අරන් කරන්න බෑ මට. හරිද? ඒ හරක වගේ හිටපු කාලයක් තිබ්බනේ. දැනුත් ගොන් වැඩ කරනවා. හරක වගේ හදපු කාලයක් තියෙනවනේ. ඒ කාලේ පැනලා තියෙන්නේ අර එහෙම කාලයක් අර අහගෙනවා අරුගෙනුත් බැනුම් ගන්න අර මැඩමුත් බයිනවා මේසත් බයිනවා තමුසු මේක හරියට කරේ නැද්ද කියන එහෙම කාලයක් තිබුණේ. ඒ කාලේ පැනලා තියෙන්නේ. මං මුදල් වලින් දෙන්න සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර් එකක් හදලා දෙන්න. ස්ට්‍රක්චර් එකක් හදලා දෙන්න පුළුවන්. ස්ට්‍රක්චර් එකක් මෙන්න මෙහෙම දුවන්න. මට ඒකට අපේ ඉන්න අයියලාව කෝඩිනේට් කරලා එහෙම සෑල්සි කරලා දෙන්න පුළුවන්. මගේ ඉතුරු දේවල් වලට ඕගලන්ගේ සහයෝගයක් ඕනේ. සමාන ළමයි බලන්නේ අර. මම දන්නවනේ සමාන ළමයි. අර ඌට මොනවට සහභාගී වෙනවද කියන අවසාන නිකන් එදාට නිකන් පෙනී ඉන්න යන එකයි. මං කියන පොඩ්ඩක් මේකට ඇක්ටිව් විදියට දායක වෙන්න පුළුවන් නම් අද වෙන මුදලක් මොකුත් යන්නේ නැහැ. පොඩි කාලයක් විතරක් ඒ සඳහා කැප කරගෙන මොකක් හරි වැඩක් කරනකොට ඒකට පොඩක් ඒ කැලේ ඕගනයිස් කරනවා. ඉස්කෝලේ කරලාම ඉන්න එහෙම හිටියොත් අහලා බලන්න අපි ඕගලන්ට පොඩි Google ෆෝම් එකක් දාලා ඒකෙන් ඕගලන්ගෙන් අර ඒ જાතිය ළමයි ටිකුත් අපිට සම්බන්ධ කරගෙන කරන්න. බලමු එහෙම හිටියොත් ඕගලන්ගේ සහයෝගය දෙන්න මං කියන්නම් ඒක. රයිට්. බලමු තව සතියක් විතර යන්න ඇරලා බලමුකෝ. මොකද්ද වෙන්නේ කියලා ජීවත් වෙයිද කියලා බලමුකෝ. රයිට්. හරි ඊළඟට මෙතන එන්නකෝ. හරි. මෙහෙට එන්න. මෙහෙට සම්පූර්ණයෙන් එන්න. හරි. අපි කියමින් හිටියේ ඔයාලා වෙන වෙනවා කියමින් හිටියේ. අපි දැන් කියමින් හිටියේ මීට කලින් කතාවට කලින් කියමින් හිටියේ සමීකරණයක මූල. දැන් කතා කරන්න යන්න එපා. සමීකරණයක මූල ගැන.